සමස්ත ශ්‍රී ලංකාවටම බලපෑ දිට්වා සුලිකුණාටුවේ ගංවතුර ආපදා තත්ත්වයන් හේතුවෙන් ආපදාවට පත්වුණු රාජාංගනයේ යාය 10 ප්‍රාථමික විද්‍යාලයේ ආදරණීය දරුදැරියන් තමයි මේ ඉන්නේ. ඉතින් අපේ දරුදැරියන්ගේ ගොඩක් දරුවන්ගේ පොත්පත් පාසල් නිල ඇඳුම් විතරක් නෙමෙයි ඔවුන් සන්තක සියලු දේ අහිමි වෙලා ගියේ මේ රුතුරු ගංවතුර හේතුවෙන්. මෙතන ඉන්න සමහර දරුවන්ගේ ගෙවල් දොරවල්වත් නැහැ. එයාලට ලියන්න කියන්න විතරක් නෙමෙයි එයාලට ඉන්න හිටින්න තැන පවා අහිමි වෙලා ගොඩක් අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි ඒ දරුවන්ගේ දෙමව්පියෝ කවදාවත් අමතක කරේ නැහැ. දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතුයි. දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන්න නම් හොඳම දේ අධ්‍යාපනය ලබා දීම බව දෙමව්පියෝ කිසි වෙලාවක අමතක කරේ නැහැ. ඒකයි දෙමව්පියෝ පාට ඇඳුමින් හරි දරුවෝ පාසලට එව්වේ. ඉතින් මේ දරුදැරියන්ට බොහෝ අවශ්‍යතා පවතිනවා. දරුවෝ කීප දෙනෙකුගේ ගෙවල් දොරවල් අහිමි වෙලා තියෙනවා. පොත්පත් ඇඳුම් පැළඳුම් සපත්තු සියල්ල අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ පුංචි දරුවන්ට ඉගෙන ගන්න අනාගතය සාර්ථක කරගන්න අත්වලක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපට සහාය වෙන්න මේ දරුවන්ගේ ජීවිත ලස්සන කරලා මේ දරුවන්ගේ අනාගතය ලස්සන කරලා දෙන්න ගුරුවරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය දරුවෝ වෙනුවෙන් කැප වෙලා හොඳින් ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. මොන බාධකාවත් හැබැයි මේ දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න ඔවුන් හැකි පරිදි කටයුතු කරනවා. මේ දරුවන්ට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිව සම්බන්ධ කරගෙන මේ දරුවන්ට උදව් කරන්න යොමු වෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි මේ දරුවන්ට නැගිටින්න උදව් කරමු.